මේ එපිසෝඩ්ඩෙන් අපි කතා කරන්නේ මේ දවස්සල වැඩිපුරම කට්ටි කතාබා වෙන කෙන්ඩ්‍රික් ළමා ගැන. ඉතින් කෙන්ඩ්‍රික් ළම ගොත ගහන එනිසා යාගේ ගොත ගැහීමේ ප්‍රශ්න නිසා නිහඬ වෙච්ච පුද්ගලයෙක් කිව්වොත් ඔයා විශ්වාස කරනවාද? ඔව්. රැඳී සිටින්න අපි මේ ගැන මොලේ ඉඳන් හොයලා බලමු. කෙන්ඩ්‍රික් ලමර්. කෙන්ඩ්‍රික් ලමර්ගේ සම්පූර්ණ නම කෙන්ඩ්‍රික් ලමර් ඩක්වර්ත් කියන නමයි. ඉතින් මම මුළු එපිසෝඩ් එකේම කෙන්ඩ්‍රික් කියලා අරන් යන්න. කෙන්ඩ්‍රික් උපත ලබන්නේ 1987 ජුනි මාසේ 17 වෙනිදා කැලිෆෝනියාවේ කොම්ටන් කියන නගරේ. ඉතින් කෙන්ඩ්‍රික්ගේ පවුලේ අය බොහොම සාමාන්‍ය පවුලක්. ඉතින් එයාගේ තාත්තා ස්වන් රැකියාවක් කරන කෙනෙක්. එයාගේ අම්මා කොණ්ඩ මෝස්තර ශිල්පිනියක්. ඉතින් කෙන්ඩ්‍රික් කුඩා කාලේ එයාගේ ළමා කාලය ගත වෙන්නේ චිකාගෝ නුවර කියන ප්‍රදේශයේ. ඉතින් ඒගොල්ලොන්ගේ අම්මයි තාත්තයි කතා වෙලා ඒ චිකාගෝ නගරයේ තියෙන ප්‍රශ්න නිසා ඒගොල්ලෝ තීරණය කරනවා කෙන්ඩ්‍රික්ව සහ අනිත් කට්ටියව අරගෙන අපි කොම්ටන් කියන නගරයට යමු කියලා. ඉතින් ඔය කාලෙදී කෙන්ඩ්‍රික් ළමර් කොම්ටන් වලට ආවට පස්සේ මෙයාගේ මේ සහෝදරයෝ තුන්දෙනා ඇතුළුව මේගොල්ලොන්ගේ අම්මලා තාත්තලා හුඟක් මේගොල්ලොන්ට ගෙවල් හිටන් නැතිකම නිසා ඒ කියන්නේ ඒගොල්ලොන්ට ගෙවල් හොයාගන්න, ඒ කියන්නේ ඒගොල්ලොන්ට ජීවත් වෙන්න තැනක් හොයාගන්න බැරි තරම් ඒ වගේ ප්‍රශ්න වලට ඒගොල්ලෝ මුහුණ පාලා තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්නත් හදාගෙන ඒ කාලයේදී පාසලට සම්බන්ධ වුණු කෙන්ඩ්‍රික් කුඩා කාලේ ඉඳන්ම මේ ප්‍රචණ්ඩත්වය, ඒ කියන්නේ ඒගොල්ලෝ චිකාගෝ නුවරින් කොම්ටන් වලට ආවත් කොම්ටන් වල තියෙන ප්‍රශ්නේ ඊට වඩා ගැඹුරුයි. ඉතින් ඒගොල්ලෝගේ අම්මලා හිතුවේ නෑ චිකාගෝ නුවර වගේ දරුණු ප්‍රශ්නවලට මෙහෙට ආවම මුහුණ දෙන්න වෙයි කියලා. ඉතින් කෙන්ඩ්‍රික් පාසල් යද්දි ඒ කූරත්වය, ඒ ප්‍රචණ්ඩත්වය ඇස් දෙකෙන්ම දැක්කා. ඉතින් එයා ඍජුවම, ඒ කියන්නේ කෙලින්ම මේ දේවල් දැක්කා. ඉතින් එයා ඒ ගැන ලියන්න ගත්තා. ඒවල ඒ කවි විදිහට සහ එයා ඒ කලින් දන්න ඒ යාගේ චිත්‍රකතා ඒ විදිහට එයා හිතලා අඳින්න ලියන්න පටන් ගත්තා. ඉතින් එයා එහෙම්මම පොඩ ගීත රචනා කරන්න ගත්තා. ඒ කියන්නේ ඒ ප්‍රචණ්ඩත්වය, කූරත්වය දැකපු නිසා, එයා ඒවත් එක ජීවත් වුණු නිසා ඒව සම්බන්ධ කරගෙන එයා ඒව පදනම් කරගෙන එයා ගීත රචනා කරන්න පටන් ගත්තා. ඉතින් මෙහෙම පද රචනා කරපු මේ සම්බන්ධයෙන් කවි ලියපු මේ කෙන්ඩ්‍රික් මෙයාගේ මේ අම්මලා සහ මෙයාගේ ගුරුවරයෝ මේක දකිනවා. මේක මෙයාගේ මේ කොළවල ලියලා තියෙන මෙයාගේ මේ සිතුවිලි, මෙයාගේ මේ කෝඩ්ස් ගැන කට්ටිය කතා වෙනවා. ඉතින් ඒගොල්ලෝ කොයි වෙලේකවත් එයාගේ ඒ දක්ෂතාවයට, එයාගේ ආස දෙයට ඒගොල්ලෝ විරුද්ධ වුන්නේ නැහැ. ඒගොල්ලෝ හැමෝම ඉස්කෝලේ කට්ටිය, ඒගොල්ලොන්ගේ ඒ යාළුවෝ, පවුලේ අය හැමෝම කෙන්ඩ්‍රික්ට ධෛර්යමත් කරා. එයාව හුඟක් ඉදිරියට එන්න යාර උදව් කරා. මොකද එයා කලින් ගොත ගහපු කෙනෙක්. එයා හැම වෙලේම කතා කරද්දී එන ප්‍රශ්නකින් හිටපු කෙනෙක්. එයා හිතේ තද කරගෙන හිටපු බුද්ධලෙක්. ඉතින් එයා ඒ දේවල් නැති කරගෙන එයා මෙහෙම හැසිරුණෙක් ගැන හැමෝටම ලොකු සතුටක්. ඉතින් ඒ නිසා හැමෝම මෙයාව ධෛර්යමත් කරනවා. ඉතින් ඔය අතරේ මේ ගීත රචනා කරන ගමන් මේ කවි, ඒ වගේම මේ වටපිටාව ගැන, මේ සිටුේෂන්ස්, ඒ කාලෙදී මේ වෙච්ච ප්‍රචණ්ඩත්වය, ඒ කූරත්වය, ඒ කියන්නේ බ්ලැක් ඇන්ඩ් වයිට් ප්‍රශ්න, ඒ බ්ලැක් කමියුනිටි එකත් එක්ක තියෙන ප්‍රශ්න මෙයාව ලියනවත් එක්ක මෙයාගේ යාළුවෝ කට්ටියක් හිටියා මෙයාත් එක්ක එකතු වෙලා ඉස්කෝලේ කාලේ ඉඳන්. ඉතින් මෙයා කල්පනා කරා මම මේ සින්දු වලට, මේ අර්ථවලට, මේ පද රචන වලට මම මගේම නමක් එකතු කරලා මේවා ලියන්න ගන්නවා. ඉතින් මම මගේ අනුවර්තන නාමයක් විදිහට මම නමක් භාවිතා කරන්න ඕනේ. මගේ නම K. කියන අනුවර්තන නාමය මම දාගන්නවා කියලා. ඉතින් කෙන්ඩ්‍රික් ලමර්
ඉස්කෝල කාලෙදී. ඒ කියන්නේ මෙයාගේ පාසල් ජීවිතයේදී මෙයා K. කියන එක තමයි යූස් කරන්නේ. ඉතින් හැමෝම මෙයාට K. කියලා තමයි කතා කරන්නේ. ඉතින් K. කියන නම ස්කෝලේ එකන එයාගේ ඒගොල්ලොන්ගේ කල්ලිය ඒගොල්ලොන්ගේ ගරුප් එක ඒගොල්ලොන්ගේ කොම්ටන් නගරේම මේ K. කියන නම ටිකක් ප්‍රසිද්ධ වෙනවා වෙනස් පැත්තකින්. ඉතින් මෙයා කුඩා කෙනෙක්. ඉතින් ඔය අතරේ මෙයාට යාළුවෝ සෙට් එකක් ඉන්නවා. එහෙත් ඉන්නවා බ්ලඩ් ඇන්ඩ් ක්‍රිප්ස්. ඉතින් මෙයාට බ්ලඩ්ස් ගැන්න එකක් තමයි එහෙමම ප්ලග් වෙන්නේ. එයාට එකතු වෙන්නේ. නමුත් එයා කිසිම කල්ලිකට සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් එයාගේ යාළුවෝ ඒ කල්ලිවල ඉන්න නිසා මෙයා ඒගොල්ලොත් එක්ක එක වෙලාවකට ඒගොල්ලෝ කරන වැඩවලට සම්බන්ධ වෙන සමහර වෙලාවට හොරකම් කරන්න, ඒ වගේ පොලිසියත් එක්ක ප්‍රශ්න ඇති කරගන්න, ගැටුම් ඇති කරගන්න, ඒ වලටත් මෙයා සම්බන්ධ වෙලා කොහොම හරි මෙයාව ඒ කාලෙදී උසස් පාසල් කාලෙදී යාළුවොත් ඒ ප්‍රශ්නවලට ඉන්න නිසා මෙයා ඒගොල්ලොත් එක්ක පැටලෙන නිසා මෙයාව සමහර වෙලාවට ගෙදරින් එලවලත් තියෙනවා. ඒ කියන්නේ මෙයාව මේ ප්‍රශ්න මේ දේවල් ගෙදරට අරන් එන හින්දා ගෙදරින් මෙයාව කෙන්ඩ්‍රික් ළමාව එලවලත් තියෙනවා. ඉතින් ඔය ප්‍රශ්න ඔය පසුබිම එයාගේ ඒ සංගීත ජීවිතයට බලපෑවා. මොකද එයා හිටියේ කොම්ප්ටන් වල. ඒ කොම්ප්ටන් වල තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක හොඟක් වෙනස්. අපි පහුගිය වීඩියෝස් වල කතා කරලා තියෙනවා බ්ලඩ් ඇන්ඩ් ක්‍රිප්ස් කොම්ප්ටන් වල තමයි හොඟක්. කොම්ප්ටන් ඒ වගේ ලොස් ඇන්ජලිස් ඒ ඒරියා වල තමයි හොඟක් ග්‍රෝ අප් වෙලා තියෙන්නේ. ඉතින් ඒ දේවලුත් එක්ක තමයි මෙයාගේ මේ පාසල් ජීවිතය මෙයාගේ මේ ළමා කාලය ගත වෙන්නේ. ඉතින් මෙයාට මේ පොඩි කාලේ තිබ්බ මේ කතා කරන්න බැරි ප්‍රෙෂර් එක, ඒ වගේ ඒ දේවල් වලින් එයා ඒ ජීවිතේ ඉදිරියට ආපු දේවල්, ඒ වගේම එයාගේ වටපිටාව, ප්‍රචණ්ඩත්වය, ඒ කියන්නේ black and white ඒ කමියුනිටි එක, කියන්නේ කළු සුදු ભેදය, ඒ දේවල් ඒ ප්‍රශ්නත් එක්ක බිල්ඩ් අප් වුණ බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබ්බ නිසා මෙයාගේ මේ සංගීතයට හුඟක් මේක බලපෑවා. මොකද බ්ලඩ් ක්‍රිප්ස් කල්ලිත් එක්ක තමයි කෙන්ඩ්‍රික් ළම හැම වෙලේම එයාගේ ජීවිතය බැඳිලා තිබ්බේ සහ එයාගේ ජීවිතය ගත කරේ එයා ඒ කල්ලි සමගයි. ඉතින් කෙන්ඩ්‍රික්ගේ තිබ්බ මේ පසුබිම, මේ යාළුවෝ, මේ කල්ලි, මේ කමියුනිටි එක තිබ්බ වාතාවරණය මෙයා සින්දු වගේකින් සින්දු කීපයකින් එලියට දාන්න ඕනේ කියලා මෙයා තීරණයක් ගත්තා. ඉතින් මෙයාගේ පළවෙනි ස්ටූඩියෝ ඇල්බම් එක විදිහට Section 80 කියන ඇල්බම් එක මෙයා කරන්න පටන් ගන්නවා. ඒකෙදී Section 80 කියලා කියන්නේ 80s වල, ඒ කියන්නේ 80 දශකයේ 90 දශකයේ අතර හිටපු කට්ටියත් එක තමයි කෙන්ඩ්‍රික් ළම හුඟක් ඒගොල්ලොන්ගේ වැඩිහිටියෝ, ඒ වගේම බෑග්ග්‍රවුන්ඩ් එක කොම්ප්ටන් වල ඒ කල්චර් එක බිල්ඩ් අප් වෙලා තියෙන්නේ ඒ වයස් කාන්තිත් එක්ක. ඉවත් වෙන්නේ කොහොමද කියන එක තමයි ඇල්බම් එකේ හුඟක් තියෙන්නේ. ඉතින් ඒක කොච්චරද කියනවා නම් 2011 දී බිල්බෝඩ්ස් හොඳම සින්දු 200 අතරේ 113 වෙනි ස්ථානයට කෙන්ඩ්‍රික් ළමාගේ මේ Section 80 කියන ඇල්බම් එකේ ගීත කීපයක් ඒ ස්ථානයට පත් වෙනවා. ඉතින් එයාගේ පළවෙනි ස්ටුඩියෝ ඇල්බම් එක විදිහට, එයාගේ පළවෙනි ඇචීව්මන්ට් එක විදිහට හුඟක් සතුටු වෙනවා කෙන්ඩ්‍රික් එයාගේ පළවෙනි වැඩේදීම මේ වගේ ඇචීව්මන්ට් එකක් ගත්ත එකට. ඉතින් එයාගේ ඒ වටේ හිටපු කට්ටිය, එයාගේ කමියුනිටි එක හුඟක් කෙන්ඩ්‍රික් ආදරය කරනවා. මොකද එයාගේ වයස 16-17 වගේ වයසක් තමයි කෙන්ඩ්‍රික්ට තියෙන්නේ. ඉතින් ඒ කාලෙදිම මේ වගේ ඇචීව්මන්ට් එකක් ගත්ත එක ගැන මෙයාගේ මේ කොම්ප්ටන් වල ඉන්න හැමෝම ආඩම්බර වෙනවා කෙන්ඩ්‍රික් ගැන. ඉතින් කෙන්ඩ්‍රික් හැම වෙලේම මූව් වුණේ, හැම වෙලේම ඇඩ්වයිස් ගත්තේ එයාට වඩා වැඩිමල්, ඒ වගේම ෆීල්ඩ් එකේ ඉන්න කට්ටියත් එක්ක ග්‍රේ, ඒ වගේම ඒ කොම්ප්ටන් වල ඉන්න හුඟක් අඳුරන කට්ටියත් එක්ක ස්නෝප්, ඒ වගේම නිප්සිලා. ඉතින් ඔය අතරේ කෙන්ඩ්‍රික්ට හුඟක් අවස්ථා හම්බ වෙනවා ප්‍රේක්ෂකයන් අතරට යන්න මෙයාගේ මේ මුල්ම පෝග්‍රස් එකෙන්. ඉතින් ඒ වගේම මෙයාට එක්ක එකතු වෙලා වැඩ කරන්න මුලින් ඉඳලා සම්බන්ධ වුණ ලේබල් එක තමයි Top Dog Entertainment කියලා කියන්නේ TDE. ඉතින් මෙයාගේ මේ මුල් මේ වීඩියෝ එක ඔයගොල්ලෝ පේනවා ඇති. මේ මුල් කාලේ වගේම මේ මෑතකදී රිලීස් වුණ They Know Like Us song එකෙත් මේ පිරිසක් ඉන්නවා. මේ පිරිස මේ ඇඳගෙන ඉන්නේ මේ කැප්ස් වල මේ TDE කියන මේ ලේබල් එකේ ඉන්න කට්ටිය තමයි මේ ඉන්නේ. ඉතින් මේ Top Dog කියන
ලේබල් එක තමයි කෙන්ඩ්‍රික්ට හුඟා උදව් කරන්න නිසා එයාගේ ටැලන්ට් එකට අවශ්‍ය ඒ දේවල් රීසෝසස් ඒ අවශ්‍ය දේවල් දීලා එයත් එක්ක එයා ධෛර්යමත් කරගෙන එයාගේ පෝග්‍රස් එකට මුලින්දන් හිටපු කට්ටිය තමයි මේ TDE Top Dog Entertainment කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රොෆෙෂනල්ස් ලගෙන් කෙන්ඩ්‍රික් ලම්මර් මේ ගත්ත දැනුම එකතු කරගෙන 2012 ඔක්තෝබර් මාසේ කෙන්ඩ්‍රික්ගේ ප්‍රධාන මංගල ඇල්බම් එක විදියට මෙයාගේ ඔෆිෂියල් ඇල්බම් එක විදියට Good Kid Mad City එතකොට Good Kid MAAD City කියන ඇල්බම් එක මෙයා නිකුත් කරනවා. මේ ඇල්බම් එක Swimming Pools, Poetic Justice වැනි ජනප්‍රිය ගීත ලෙස මේ ඇල්බම් එකේ තියෙන මේ ගීත හුඟක් ප්‍රසිද්ධ වෙනවා. මේ ඇල්බම් එක හිප් හොප් වලට ආස හිප් හොප් ගැන දන්න නොදන්න හැමෝම මේ ඇල්බම් එකට ආදරය කරන්න ගන්නවා. ඉතින් කෙන්ඩ්‍රික්ට අවස්ථාව හම්බෙනවා Saturday Night සහ Late Night with David Letterman සහ Late Night with Jim Fallon කියන ලොකු TV shows වලට සම්බන්ධ වෙලා මෙයාගේ මේ මංගල ඇල්බම් එක ගැන මේ මුළු ලෝකෙටම කියන්න මේ TV channel වලින් මෙයාට මේ අවස්ථාව හම්බ වෙනවා. ඉතින් MTV Music Award show එකේදී hosting MC කියන නාමය කෙන්ඩ්‍රික් ලමාට හම්බ වෙනවා. මෙතනදී Kanye West, Jay-Z, ඒ වගේම Lil Wayne කියන rappers-ලා recognize කරනවා කෙන්ඩ්‍රික් ලමාට වා කරන්නේ හොඳ දෙයක්, වා කරන මේ දේ අපි අගය කරනවා කියන recognize එක දෙනවා. Fresh out of jail, California dreaming. Soon as I step on the scene, on me and Hoochie screaming. Feeling for money and alcohol. Life of a West Side player, work out style, and it's all ball. ඉතින් ඔය Grammy Awards හම්බෙනවත් අතරතුරම Big Seanගේ Control ගීතයට මෙයා ලිරික්ස් කරලා දෙනවා. ඉතින් ඒ ලිරික්ස් ලියන කියන සින්දු වලට ලිරික්ස් වෙනම ලියලා දෙන සහ විචාරකයන් මේ සින්දුව අහලා මේ සින්දුව දැකලා හුඟක් සර්ප්‍රයිස් වෙනවා. මේකේ තියෙන මේ පද, මේකේ තියෙන සිතුවිලි, මේකේ තියෙන මේ පොයට්‍රි, ඒ දේවල් වලට හුඟක් ඒ දේවල් කොහොමද හදලා තියෙන්නේ කියලා හුඟක් සර්ප්‍රයිස් වෙනවා. බලද්දි හොයලා බලද්දි ඒ Big Seanගේ Control ගීතේ ලිරික්ස් ලියලා තියෙන්නේ කෙන්ඩ්‍රික් ලමා. ඉතින් කෙන්ඩ්‍රික් ලමා එතනත් හුඟක් ලොකු attention එකක් හම්බ වෙනවා කෙන්ඩ්‍රික්ට. ඉතින් ඒ වගේ පසුබිමක් හැදෙනකොට ඔතනදී Drake, J. Cole තුළු අනිත් කට්ටිය කෙන්ඩ්‍රික්ට වෙන විදිහකට අභියෝග කරනවා. එයත් එක වෙනම විදිහට චැලෙන්ජ් කරනවා. මොකද මෙයාගේ ලිරික්ස් හුඟක් වෙනස්, හුඟක් පවර්ෆුල්. ඒ නිසා මේගොල්ලෝ තීරණය කරනවා ඉතින් මෙයාත් එක්ක මෙන්න මේ විදිහට යන්න ඕනේ. මෙහෙම කියොත් ඉතින් අපි මේ විදිහට වෙනස් වෙලා මේ විදිහට මෙයාත් එක්ක මෙහෙම හැප්පෙනවා කියලා. ඉතින් ඔය අතරින් ඕකෙන් තමයි ඒගොල්ලෝ ඔය බීෆ් එක නිර්මාණය වෙන්නේ. ඉතින් ඔය ඔතන මතභේදාත්මක ඔය වචන නිසා ඒක හුඟක් අර ෆියර්ලස් නිර්භීත වචන නිසා ප්‍රේක්ෂකයොත් මෙතනදී ටෙන්ෂන් එකක් වෙනවා. මෙන්න මෙතනදී මේගොල්ලෝ මේක නෑ මේ කතා වෙන්නේ කෙන්ඩ්‍රික් ගැන තමයි. කෙන්ඩ්‍රිකුත් ඉතින් ඕකට එයා ඔතනදී වැඩිය පෙන්වන්න නැතුණාට එයා ඒක හිතේ තියන් ඉන්නවා මේගොල්ලෝ මට මෙහෙම කරනවා. නමුත් මම වෙලාව ආවහම මේගොල්ලොන්ට මේකට රිප්ලයි එකක් දෙන්න ඕනේ කියලා. නමුත් රසිකයෝ ඒක එකසේ අගය කරනවා මේ දෙගොල්ලෝ ඒක ඒ වගේ කිව්වත්. නමුත් රසිකයෝ මේක එක විදිහට මේවා කරගන්නවා. මොකද ආටිස්ලා හැමෝම එකයි. ඒ වගේ එහෙම දෙයක් තමයි ඒ කාලෙදී බිල්ඩ් අප් වුනේ. ඉතින් කෙන්ඩ්‍රික් ලමා යාගේ ඒ තිබ්බ ඒ දේවල් යා හිතන්නේ නැතුව ඉදිරියටම යනවා. ඉතින් කෙන්ඩ්‍රික්ගේ Grammy Awards වලට නාමික ඒ කියන්නේ යාගේ ආපු ලිස්ට් එකක් තිබ්බා. ඉතින් යාගේ Grammy Awards පළවෙනි Grammy Award එක යාට හම්බුනේ I කියන song එකට. මේකෙදී හොඳම රැප් ගීතය, හොඳම රැප් රංගනය, ඒ දේවල් වලට තමයි මේ award එක කෙන්ඩ්‍රික්ට හම්බුනේ. ඉතින් ඔය අතරේ 2015 දී මාර්තු මාසයේ කෙන්ඩ්‍රික් එයාගේ ඊළඟ ඇල්බම් එක Pimp a Butterfly එළියට දානවා. ඒකත් Billboard හොඳම සින්දු 200 පළවෙනි ස්ථානයට පත් වෙනවා. මොකද එයාගේ පළවෙනියටම සිලෙක්ට් වුණ Billboard එකේ first place ගත්ත එකම ඇල්බම් එක තමයි මේ Pimp a Butterfly කියලා කියන්නේ.
එතනදී ඊට මෙයාට හම්බුනාට වඩා අටෙන්ෂන් එකක් හම් වෙනවා ෆෑන්ස් ලගේ සහ මෙයාට මේ ලොස් ඇන්ජලිස් සිටි එකෙන් හැමෝගෙම මෙතනදී මොකද මෙයාගේ මේ මියුසික් වීඩියෝස් වල සහ මෙයාගේ මේ පද රචනවල ස්නූප් ඒ වගේම පැරල් විලියම්ස් ඔයාලා දන්නවා ඇති ස්නූප් ඩොග් and පැරල් විලියම්ස් කියලා කියන්නේ ලොකු කලාකාරයෝ ඒ වගේම රැපර්ස්ලා මියුසික් ප්‍රොඩියුසර් කෙනෙක් ඒ වගේම ස්නූප් ඒ වගේ කට්ටියත් එක්ක තමයි මෙයා මෙහෙම වැඩ කරලා එයා මේ එතනට එන්නේ. ඉතින් ඒ නිසාම තමයි හුඟක් කලාකාරෝ කෙන්ඩ්‍රික්ව රෙකග්නයිස් කරන්න. ඉතින් ඒ වගේ එල්ඩර්ස් ලගින් ඒ වගේ ප්‍රොෆෙෂනල් ආටිස්ට් ලගින් උදව් අරගෙන ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඉතින් මෙයාගේ මේ සිටියේගේ ස්ටෝරි එක මෙයාගේ මේ මොඩම් ගරු කරමින් එයාට වඩා පරණ අයගෙන් ඉගෙන ගනිමින් යන නිසා ප්‍රේක්ෂකව ඒකත් එයාගේ අවධානයට පත්වෙන එක කාරණයක් වෙනවා. මොකද කෙන්ඩ්‍රික් හැමෝටම උදව් කරගෙන සහ රෙස්පෙක්ට් කරගෙන තමයි මෙයාගේ මේ ටැලන්ට් එක දිගටම අරන් යන්නේ. මෙයාගේ මේ ඉදිරිය මෙයාගේ මේ නැග්ම මෙයා නතර කරේ නෑ. ඒත් එක්කම 2017 අප්‍රේල් මාසයේදී ඩෑම් කියලා ඇල්බම් එකක් රිලීස් කරනවා. එතනදී තමයි හම්බල් ඒ වගේම ලොයල්ටි රිහානත් එක්ක ෆීචරින් කරන රොයල්ටි සෝං එකත් එක්ක හම්බල් කියන සෝං එක හුඟක් ෆේමස් වෙනවා. ඉතින් මේ ඇල්බම් එකත් ප්ලැටිනම් ඇල්බම් එකක් විදිහට පත් වෙනවා. ඒ වගේම BBC ප්‍රවෘත්ති වලත් මෙයාගේ මේ ඇල්බම් එක ගැන කතා වෙනවා. ඒ වගේම ඒකේ අවෝඩ් සෙරමනි එකේදීත් මේ ඇල්බම් එකට හොඳ සම්මාන කීපයක් කෙන්ඩ්‍රික්ට හම්බ වෙනවා. ඉතින් BBC අවෝඩ් සෙරමනි එක ඒ වගේම ඒ ප්‍රවෘත්ති අංශයෙන් ඇමරිකාවේ ඒ බ්‍රෝඩ්කාස්ට් ටීවී channel වලින් එන අවෝඩ් සෙරමනි එකෙන් පස්සේ මෙයා එකතු වෙනවා බ්ලොක්බස්ටර් ෆිල්ම් වලට. ඒ වගේම මාවල් චිත්‍රපටයේ බ්ලැක් පැන්තර් ඇල්බම් එකේ සෝංග්ස් වලට මෙයා ෆීචරින් කරනවා. ඉන්පසු 50 සෙන්ට්ගේ ෆිල්ම් එකකටත් මෙයා රංගනයෙන් දායකත්වය දක්වනවා. මේ වගේ ලොකු තැනකට ආපු කෙනෙක් තමයි කෙන්ඩ්‍රික් ලමර් කියලා කියන්නේ. තවත් මෙයාගේ විස්තර තියෙනවා. මෙයාගේ net worth එක ඒ 2022-23 කාලයේදී ඩොලර් මිලියන 110.9 දක්වා සහ තවත් මෙයාගේ වැඩි වුණා. ඉතින් මෙයා ඩ්‍රේක් එක්ක මෙයාත් එක්ක බීෆ් එකක් තිබ්බා. එතනදී කෙන්ඩ්‍රික් පසුබට වෙන්නේ නැහැ. කෙලින්ම මෙයා ඩිස්ට්‍රැක් මාර්ගයකින් මෙයා ඩ්‍රේක් සහ ජේ කෝල් ඒගොල්ලොන්ට විරුද්ධව ඒගොල්ලෝ ඒ කාලේදී චැලෙන්ජ් කරපු එකට මෙයා ප්‍රතිචාර දක්වනවා. ඉතින් මෙතනදී කෙන්ඩ්‍රික් ලමර් 2022 දී මෙයාගේ කොන්සර්ට් ඔක්කොම ඉවර කරාට පස්සේ මෙයාගේ තමන්ගේ වැඩ කරගන්න ගමන් මෙයා මේ බ්‍රේක්ලත් එක්ක තියෙන මේ චැලෙන්ජ් එක ගැන තමයි පොඩ්ඩක් කෙන්ඩ්‍රික්ගේ ඔළුවේ තිබ්බේ. ඉතින් ඒ අතරතුර මෙට්‍රෝ බූමින් එක්ක සෝංග්ස් වගේක් කරනවා. එතනදී මේ ජේ කෝල් සහ මේ ඩ්‍රේක් පිළිබඳ මතභේදාත්මක ඒ වගේම එක පොයින්ට් කරලා ඩිස් කරනවා. ඉතින් මේ සින්දු එළියට දානවත් එක්ක මාස කිහිපයකට පසු they know like us කියලා සෝං එකක් මෙයා රිලීස් කරනවා. මේකෙදී මෙයා ශ්‍රිජුව කෙලින්ම ඩ්‍රේක්ට ඩිස් කරලා තමයි මේ සෝං එක දාන්නේ. ඉතින් මේ සෝං එක හුඟක් ප්‍රසිද්ධ වෙනවා. හිප් හොප් ගැන දන්න නොදන්න හැමෝම මේ සින්දුවට ආදරය කරනවා. මේකේ මේ සෝං එක මෙයාගේ මේ යන සෝං ස්ටයිල් එක මේ වෙස්ට් කෝස්ට් මේ ඩාන්ස් ස්ටයිල් සහ මේ ක්‍රිප් වෝක් බ්ලඩ් වෝක්ස් ඒ ඔක්කොමත් එක්ක තමයි මේ සෝං එක ක්‍රියේට් කරලා තියෙන්නේ. ඉතින් ඒ වයිබ් එක දෙන විදිහට තමයි මෙයා මේ සින්දුව එළියට දැම්මේ. ඉතින් මුළු ලෝකෙම මේක ආදරය කරනවා. අදටත් මේ සෝං එක හුඟක් ෆේමස්. ඉතින් ඒ සෝං එකත් එක්කම ඒ සින්දුව ටිකක් යන්න දීලා මෙයා ඒත් එක්කම GNX කියලා ඇල්බම් එකක් රිලීස් කරනවා. එතනත් මෙයා පෙන්වන්නේ වෙස්ට් කෝස්ට් වයිබ් එක, ඒ යුනිටි එක, වෙස්ට් කෝස්ට් කොහොමද ඒ කල්චර් එක, ලොස් ඇන්ජලිස් කල්චර් එක, බ්ලඩ් ඇන්ඩ් ක්‍රිප්ස් ඒ වගේ මෙයාගේ ප්‍රෝග්‍රස් එක ආපු විදිය, එයා කොහොමද හිටියේ, මම මේ වගේ කෙනෙක්, මම මෙහෙම කරන කෙනෙක්. ඉතින් ඕගොල්ලොත් මේ විදියට හැසිරුණොත් හැම වෙලේම ඕගොල්ලන්ටත් කරන්න බැරි දෙයක් නැහැ. කෙන්ඩ්‍රික් හැම වෙලේම කෙන්ඩ්‍රික් කරේ එයාට අවශ්‍ය දේ හැම වෙලේම හම්බල් වෙලා හැම වෙලේම දන්න අයගෙන් ඉගෙනගෙන එයාගේ වෙලාව වෙනකන්
හිටපු එක. ඉතින් එයා ඒ වෙලාව එනකන් නිකන් හිටියේ නෑ. එයා ඒ වෙනුවෙන් වැඩ කරලා මහන්සි වෙලා එයා කරපු දේ නිර්මාණශීලීව හරියට කරා. ඉතින් මේ හා සම්බන්ධව ඔයා හිතන්නේ මොනවද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි ආයමත් මේ වගේ වීඩියෝ එකකින් හමුවෙමු. තවමත් SL Hip Hop Dictionary YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම පහලින් තියෙන bell icon එකත් click කරන්න. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්.